අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය ගැන. මේකෙදි වීඩියෝ දෙකක් කරනවා. පළවෙනි වීඩියෝ එක කරලා ඉවරයි. මේ කරන්නේ දෙවෙනි වීඩියෝ එක. එතකොට පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහලා ඒක බලන්න පුළුවන්. ඒක මුලින් බලනවා නම් වඩාත් හොඳයි. ඒ නැතම් ගැටලුවක් නැහැ. මොකද සංයුක්ත ගණිතය කියන විෂය නිර්දේශය හැදිලා තියෙන කොටස් දෙකකින්. එකක් තමයි ශුද්ධ ගණිතය pure maths අනිත් එක තමයි ව්‍යවහාරික ගණිතය applied maths. එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරේ ශුද්ධ ගණිතය එහෙම නැත්නම් pure maths කියන එක්කෙනා සංයුක්ත ගණිතයේ විෂය මාලාව තුල කොහොමද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. එතකොට ඒකෙදී අපි කතා කරා pure maths කියන එක්කෙනා කොටස් හතරකට බෙදුවා මූලික වශයෙන්. මොනවද ඒ කොටස් හතර? එකක් තමයි බීජ ගණිතය, ඊළඟ එක කලනය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණමිතිය කියලා. ඔන්න ඔය එක් එක් කොටස යටතේ අපි ඉගෙන ගන්න ඕන පාඩම් මොනවද කියන එක අපි ලිස්ට් අවුට් කළා සහ වීඩියෝ එක අන්තිමේදී අපි කතා කරා ඔන්න ඔය කියන පාඩම් ටික ටර්ම් එකෙන් ටර්ම් එකට මොනවද අපි ඉගෙන ගන්න ඕන කියලා. හරිද? එතකොට මේ වීඩියෝ එකේදී අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යවහාරික ගණිතය එහෙම නැත්නම් ඇප්ලයිඩ් මැත්ස් කියන එක්කෙනා සංයුක්ත ගණිතය විෂය කොහොමද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. ඒකෙදිත් මම pure maths කියන එක යටතේ කතා කරපු විදිහටම මෙයාව කොටස් කීපයකට බෙදලා ඒ කොටසෙන් කොටස මොනවද එන පාඩම් කියන එක කතා කරනවා වගේම වීඩියෝ එක අන්තිමේදී අර කතා කරපු වගේම ටර්ම් එකෙන් ටර්ම් එක අපි මොනවද ඉගෙන ගන්න ඕන පාඩම් කියලාත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. applied maths එහෙම නැත්නම් ව්‍යවහාරික ගණිතය කියන කොටස මම මූලික කොටස් පහකට වෙන් කරනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ කොටස් පහ වෙන්නේ. ගති විද්‍යාව, ස්ථිති විද්‍යාව, දෛශික, සම්භාවිතාවය හා සංඛ්‍යානය කියලා. ගති විද්‍යාව කොටස යටතේ අපි කතා කරන්නේ ගතික. ඒ කියන්නේ චලනය වන වස්තු එහෙම නැත්නම් පද්ධති ගැන. මේක යටතේ අපිට කතා කරන්න තියෙනවා පාඩම් කීපයක්ම. අපි ඉස්සරහට බලමු මොනවද ඒවා කියලා. ඊට පස්සේ ස්ථිති විද්‍යාව යටතේ ස්ථිතික ඒ කියන්නේ චලනය නොවන වස්තු එහෙම නැත්නම් පද්ධති ගැන තමයි අපි මේ කොටස යටතේ කතා කරන්නේ. මේක යටතේ අපිට පාඩම් කීපයක් තියෙනවා කතා කරන්න. හරිද? ඊළඟට දෛශික කියන්නේ තනි පාඩමක්. ඒ වගේම සම්භාවිතාවය සංඛ්‍යානය කියන්නේ මේ ඇප්ලයිඩ් කොටස යටතේ අපි කතා කරන තනි පාඩම්. හරි. එහෙනම් අපි බලමු මේ එක් එක් කොටස කොහොමද ඇප්ලයිඩ් මැත්ස් වල වෙන් වෙලා තියෙන්නේ කියන එක ඉස්සරහට. හරි. ගති විද්‍යාව යටතේ බලන්න අපිට කතා කරන්න තියෙන පාඩම් තියෙනවා 8ක්. බලමු මොනවද කියලා. සරලරේඛීය චලිතය, ප්‍රක්ෂිප්ත, සාපේක්ෂ ප්‍රවේගය, සාපේක්ෂ ත්වරණය, ප්‍රත්‍යස්ත ඝට්ටන හා ආවේගය, කාර්ය ශක්තිය හා ජවය, එහෙම නැත්නම් ශ්‍රමතාවය, වෘත්තාකාර චලිතය, සරල අනුවර්තීය චලිතය. බලන්න 9ෙම තියෙනවා චලිතය කියන කතාව ගොඩක් පාඩම් වල. ඒ කියන්නේ අපි මේ ගති විද්‍යාව යටතේ අපි කතා කරනවා කිව්ව මොනවද? චලනය වන වස්තු එහෙම නැත්නම් පද්ධතීන් ගැන. එහෙනම් අපි බලමු ස්ථිති විද්‍යාව යටතේ මොනවද අපි කතා කරන්න ඕන පාඩම් කියලා. ස්ථිති විද්‍යාව යටතේත් අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ පාඩම් කීපයක්. හරි මොනවද කියලා බලමු අපි. ඒකතල බල පද්ධති. දුඩ වස්තුවක් මත බලය, ඝර්ෂණය, සන්ධි කළ දඬු එහෙම නැත්නම් අපි ඕක කියනවා රාමු සැකිලි කියලාත්. ඒක අපිට කොටස් දෙකකට ඉගෙන ගන්න තියෙනවා බර දඬු ගැනයි ලුහු දඬු. ඒ කියන්නේ සැහැල්ලු දඬු ගැනයි වෙනම ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපිට මේ කොටස යටතේ දෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා තවත් පාඩමක්. හරිද? එහෙනම් ස්ථිති විද්‍යාව යටතේ අපිට ප්‍රධාන වශයෙන් පාඩම් 5ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩම ගත්තොත් ඒක කොටස් දෙකකට අපි ඉගෙන ගන්නවා. එතකොට දෛශික කියන්නේ මම කිව්ව තනි පාඩමක්. සම්භාවිතාව කියන්නේ තනි පාඩමක්. සංඛ්‍යානය කියන්නේ තනි පාඩමක් විදිහට අපිට ඇප්ලයිඩ් මැත්ස් තුලදී සලකන්න පුළුවන්. හරිද? එහෙනම් අපි දැන් බලමු මේ එක එක පාඩමක් අපි ඉගෙන ගන්න තියෙන ටර්ම් එක මොකක්ද කියලා. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේ කියන කතා කරපු පාඩම් ටික කොහොමද ටර්ම් එකෙන් ටර්ම් එක වෙන් වෙන්නේ කියලා. හරි. බලන්න 12 ශ්‍රේණියේ පළවෙනි ටර්ම් එකේදී අපි මෙන්න මේ දෛශික කියන කොටස ගැන කතා කරනවා. ඒ වගේම ඒකෙදී අපි කතා කරනවා ලක්ෂයක් මත බලය කියන එක. ලක්ෂයක් මත ඒකතල බල කියන කොටසත් කතා කරනවා. ඒක මේ දෛශික සහ ඒකතල බල පද්ධති අතර තියෙන කොටසක් වගේ. ඊළඟට අපි 12 දෙවෙනි ටර්ම් එකේදී කතා කරනවා ඒකතල බල පද්ධති සහ
සරල රේඛීය චලිතය කියන කොටස. සරල රේඛීය චලිතය කියන කොටස යටතේ අපි ප්‍රවේග කාල ප්‍රස්තාව එහෙම කතා කරනවා. එතකොට 12 තුන්වෙනි ටර්ම් එකේ යටතේ අපි කතා කරනවා සාපේක්ෂ ප්‍රවේගය, ප්‍රක්ෂිප්ත, සාපේක්ෂ ත්වරණය සහ දුඩ වස්තුවක් මත බලය, ඒ වගේම ඝර්ෂණය කියන කොටස් ටික. 12 තුන්වෙනි ටර්ම් එකේදී ওই ටික අපි කතා කරනවා. ඊළඟට 13 පළවෙනි ටර්ම් එකේදී අපි කතා කරනවා මෙන්න මේ කොටස යටතේ තියෙන ප්‍රත්‍යස්ත ඝට්ටන හා ආවේගය කියන පාඩම, කාර්ය ශක්තිය හා ජවය එහෙම නැත්නම් ශ්‍රමතාවය කියන පාඩම, ඒ වගේම අපි කතා කරනවා ඌර්ධාකාර චලිතය කියන පාඩමත්. ස්ථිති විද්‍යාව යටතේ තියෙන රාමු සැකිලි කියන කොටසත් අපි කතා කරන්නේ 13 පළවෙනි ටර්ම් එකේදී. ඊළඟ 13 දෙවෙනි ටර්ම් එකේදී අපි කතා කරනවා සරලානුවර්තීය චලිතය කියන ගති විද්‍යාව යටතේ තියෙන පාඩම වගේම ගුරුත්ව කේන්ද්‍රය කියන ස්ථිති විද්‍යාව යටතේ තියෙන පාඩම. ඊට පස්සේ 13 ශ්‍රේණියේ තුන්වෙනි ටර්ම් එකේදී අපි කතා කරනවා සම්භාවිතාවය සහ සංඛ්‍යානය කියන පාඩම් දෙක. එහෙනම් ඔන්න ඔය විදිහට තමා ඇප්ලයිඩ් මැත්ස් කියන එකේ පාඩම් ටික වෙන් වෙලා තියෙන නිසා අපිට කතා කරන්න තියෙන අනුපිළිවෙල. හරි. එහෙනම් මම හිතනවා කම්බයින් මැත්ස් කියන සබ්ජෙක්ට් එක කොහොමද හැදිලා තියෙන්නේ පියෝ මැත්ස් කියන එක්කෙනාගෙන ඇප්ලයිඩ් මැත්ස් කියන එක්කෙනාගෙන කියන එක හොඳ අදහසක් දැන් ඔයාලගේ ඔළුවේ ඇති. එතකොට මේකේ වැදගත්කම මම මුලින්ම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා. ඒ වගේම මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එක තෝරාගද්දී හිතන්න ඕනේ තව දේවල් කීපයක් ගැන. මේ කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එක තෝරාගද්දී හිතන්න ඕන දේවල් කීපයක් ගැන මම කියන්නම් කිව්වට මට හිතුණා A level වලට සබ්ජෙක්ට් එකක් තෝරාගද්දී ඔයාලා හිතන්න ඕන දේවල් ටිකක් ගැන කියන්න. මේක දැන් 2028 A level කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක බලන ඔයාට නම් ගොඩක් වැදගත් වෙයි. හැබැයි 2027 A level කරන ළමයෙක් වුණත් හරි ඔයා දැන්ටත් කම්බයින් මැත්ස් ඒ කියන්නේ මැත්ස් විෂයනේ A levels කරන්න තීරණයක් කරන් ඉවරයිනේ. ඒ වුණත් ඔයා දැන් අතර මැද වුණත් ඔයාට මේ වීඩියෝ එකේ මේ අන්තිමට කතා කරන එකත් වැදගත් වෙයි. හැබැයි මම මෙතෙන්දි කතා කරන්නේ මුලින්ම ඒ කියන්නේ A level කරන්න පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අලුත් ළමයිට කතා කරන විදිහට. හරිද? හේතුව ඔයා A level වලට සබ්ජෙක්ට් එකක් තෝරගන්නවා නම් හරිද? මුලින්ම ඔයා ඒ සබ්ජෙක්ට් එකට කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ විෂයට කැමැත්තක් තියෙන්න ඕනේ. මේ පැත්තෙන් ඉස්සරහට යන්න කැමැත්තක් තියෙන්න ඕනේ වගේම ඔයාට ඒක කරන්න හැකියාවක් තියෙන්නත් ඕනේ නේ. ඇත්තටම මැත්ස් කරන්න හැමෝටම බෑනේ. මැත්ස් කියන සබ්ජෙක්ට් එක හැමෝටම බෑ. ඔයාගේ යාළුවට පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ළඟ ඉන්න යාළුවට බැරි වෙන්නත් පුළුවන්. ඒක අපි අත්දැකලා තියෙනවානේ. එතකොට ඔයාට ඒ හැකියාව තියෙන්නත් ඕනේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි ඔයා අනාගතයේදී හරිද කරන්න යන මම ජොබ් එක කියලා කියන්නේ ජීවනෝපාය කියන බිස්නස් එකක් වෙන්නත් පුළුවන්. ඒ පැත්තට මේක අදාළ වෙනවද කියන එක. ඒක මූලික කාරණාවක් කරගන්න එපා. මොකද ඔයා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක එච්චර අදාළ නැහැ. හැබැයි මම මෙතෙන්දි කියනවා මැත්ස් කරන ළමයෙක් නම් කියනවා මැත්ස් කරන්න තීරණය කරා නම් ඒක ඔයාගේ මොන පැත්තෙන් ගියත් ඒ කියන්නේ ජොබ් එකක් කරත් බිස්නස් එකක් කරත් ඒක හරි වැදගත් වෙයි ඉස්සරහට. මම ඒකත් පොඩ්ඩක් කියන්නම් පස්සේ. එතකොට ඔන්න ඔය කාරණා ටික බලන්න ඕනේ සබ්ජෙක්ට් එකක් තෝරගන්න කලින්. දැන් ඔයා මේ වීඩියෝ එක බලනවා කියන අනිවාර්යෙන් මැත්ස් වලින් ඉස්සරහට ගිහිල්ලා මැත්ස් වලින් A levels කරලා ඔයාගේ ගමන හදාගන්න කැමැත්ත හින්දානේ මේ වීඩියෝ එක බලන්නේ. හරිද? එතකොට මැත්ස් කියන සබ්ජෙක්ට් එක ඔයා තෝරගන්නවා නම් මේක අනිත් විෂයන් වලටත් අදාළයි. හරිද? එතකොට ඔයා ඒ තෝරගන්න තීරණය කවුරුත් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. අම්මා කියනවට තාත්තා කියනවට යාළුවා කියනවට එහෙම කරන්න යන්න එපා කියලා මං කියනවා යෝජනාවක් ඒක. හේතුව තමන් දැනගන්න ඕනේ තමන්ට කරන්න පුළුවන් දේ. හරිද? ඒක තමයි මෙතෙන්දි වැදගත්ම දේ. එතකොට ඊළඟ කතාව ඔයා තීරණයක් ගත්තා නම් ඔයා මොකක් හරි සබ්ජෙක්ට් එකකින් ඉස්සරහට යනවා කියලා ඔයා තමයි ඒකට වග කියන්න ඕනේ. මොකක්ද ඒ කිව්වේ? ඔයා ඒ තීරණයට වග කියන්න ඕනේ කියන්නේ ඇයි? ඔයා A levels ඉවර වෙනකම්ම හරිද? ඒ තීරණයම ඉඳලා ඒ තීරණය වෙනුවෙන් කැප වෙලා ඒ තීරණ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරලා ඔයාගේ ටාගට් එකට යන්න ඔයා තමා වග කියන්න ඕනේ. වෙන කවුරුත් නෙමෙයි. හරිද? හැබැයි ගොඩක් වෙලාවට ළමයි දැන් මගේ යාළුවොත් ඉඳලා තියෙන ඒ දවස්වල A9යි O levels වලට. හරිද? A9යි හැබැයි A levels වලට එද්දි S3ක් නැහැ. හේතුව එයා තීරණයක් ගන්නවා මට
මැත්ස් කරන්න පුළුවන් මම මැත්ස් කරන්න ඕනේ හැබැයි එයා ඒ තීරණය වෙනුවෙන් වග කියන්නේ නැහැ. වග වෙන්නේ නැහැ කැප වෙලා වැඩ කරන්නේ නැහැ. අන්න එහෙම වුණොත් අනිවාර්යයෙන්ම වැඩේ කෙලවෙනවා. හරි ඒ කියන්නේ අනිවාර්යෙන් එතන අහන්න දෙයක් නැහැ. කෙලවෙනවම තමයි. හරි එතකොට මම කියවනේ දැන් මැත්ස් කරන එක අර මං කිව්ව ජොබ් එකක් කරනවද බිස්නස් එකක් කරනවද කියන එකත් හිතන්න කියලා. හැබැයි බිස්නස් එකක් කරත් ඔයා ඔයාගේම දෙයක් මොකක් හරි කරත් මේ මැත්ස් කරොත් ඔයාට ගොඩක් ඒක වටිනවා. හැබැයි මේ හොඳට මතක තියාගන්න S3ක් දාගන්න බලාපොරොත්තුෙන් එන්න එපා මැත්ස් කරන්න. හේතුව එහෙම මයින්ඩ්සෙට් එකකින් ආවා කියන්නේ ඔයා අනිවාර්යෙන් විභාගය කෙලව ගන්නවා. එන්න ඕනේ සුපිරියටම ගොඩ දානවා කියලා පටන් ගන්න ඕනේ. ඒ පටන් ගන්නම දිගටම අල්ලගෙන ඉන්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. එතකොට මං කිව්වේ ඇයි බිස්නස් එකක් කරන්න තමන්ගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ට මේක වැදගත් කියලා. හේතුව මේ මැත්ස් කරනවා කියන්නේ මම මේ අනිත් සබ්ජෙක්ට් හැලු කරනවා නෙමෙයි. හරි වරදවා වටහා ගන්න එපා. මොකද ඒ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එක සාපේක්ෂයි. කරන එක්කෙනාගෙන් මත සාපේක්ෂයි අනිවාර්යෙන්. මොකද මං ආර්ට්ස් කරා නම් මං කැම්පස් යන එක නැති වෙයි. මොකද මට ආර්ට්ස් කියන සබ්ජෙක්ට් කරන්න අමාරුයි. මට O level වලටත් තියෙන B එකක් පේනවනේ මේ අකුරු වල හැටි. එතකොට මැත්ස් කරන ළමයෙක්ගේ තියෙන දේ තමයි හැම වෙලේම මෙයා ඉන්නේ ප්‍රොබ්ලම් සෝල්වින් නේ මොකක් හරි ගැටලුවක් විසඳන ගම. එතකොට ඒක හරි වැදගත් වෙනවා. කියන්නේ අපි කියන්නේ මීටරේ හැදෙනවා කියලා නේ. මීටරේ හැදෙනවා කියන එක ඒක හරි වැදගත් වෙනවා ඉස්සරහ සමාජයේ මොන ලෙවල් එකේ මොන මට්ටමේ ජොබ් එකක් කරා බිස්නස් එකක් කරා තමන්ගේ දෙයක් කියන්නේ ඒ තමන්ගේ වර්ධනයට ගොඩක් වැදගත් වෙනවා. ජොබ් එකක් කරත් ඒ තින්කින් එක අනිත් අයට වඩා ටිකක් වැඩි. හරි ඒ නිසා ඔයා ගත්ත තීරණේ සුපිරි තීරණයක්. ඒ ලෙවල් වලට මැත්ස් වලින් මුණ දෙනවා කියන එක. එහෙනම් මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ඔයා ඒ ගත තීරණයත් එක්ක ඉස්සරහට ඉන්න. ඔයාගේ ටාගට් එකට යනකම් ඒක අතාරින්න එපා. ඔයාට ගොඩක් මඟ පෙන්වන්න කට්ටියක් ඉන්නවා. හරි ලංකාවේ ඕන තරම් ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ටියුෂන් ෆීල්ඩ් එකේ ඉන්නවා, ඉස්කෝල ගුරුවරුත් ඉන්නවා. ඒ හැම ගුරුවරයාම ඔයාට හරිම දේ දෙනවා. හරි කොයි ගුරුවරයා වුණත් හරිම දේ දෙනවා. කියන්නේ ඔයාලට විභාගයට එනකම් ඔක්කොම පාඩම් ටික හරියට ඉවර කරනවා. ඊට පස්සේ පේපර්ස් කරනවා. එක එක විදිය වැඩපිළිවෙල එක එක ගුරුවරු කරනවා. ඒකින්ද කොතනින්දවත් බයක් වෙන්න එපා. හරි අවශ්‍ය දේ අවශ්‍ය විදියට කරන්න, කැප වෙන්න, මහන්සි වෙන්න, ටාගට් එක කරලා ඉවර වෙනකම් නවතින්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.